අද දවසේ මේ සිසු සෙවන පදනමේ සභාපති කෝසල මැතිතුමා විසින් වැලියුවේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ නර්තන විෂය පෝෂණය කිරීම සඳහා සම්පරිතාමත් විශිෂ්ට සම්පත්දායකින් සම්බන්ධ කරමින් විශාල වෙහෙස මහන්සියක් දරමින් වැලියුවේ කොට්ටාසේ දරුවන් වෙනුවෙන් අද දවසේ මේ කරන්නට යෙදෙනා වූ නර්තන විෂය වැඩමුළුව ඉතාමත් වටිනා වැඩමුළුවක් හැටියට මම දකිනවා ප්‍රදේශයේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂක විදිහට. මොකද අපි උතුරු පළාතේ සිංහල පාසල් බොහොම සුළු ප්‍රමාණයක් තියෙන පාසල් 6යි ද්විතීක පාසල් තියෙන්නේ. එතකොට අපේ කලාප අධ්‍යාපන කාර්යාලයේ මොළතියු එතකොට අනිත් සියලුම නිලධාරි මහතුන් ඉන්නේ ගම්මිලි ජාතික නිලධාරි මහතුන් අපේ කොට්ටාසයට පමණක් කියන්නේ සිංහල අධ්‍යාපන කොට්ටාසයට සිංහල මාධ්‍ය ගුරු උපදේශකවරුන් කිසිම කෙනෙක් මේ වෙනකොට නැහැ. එතකොට අපේ ගුරුවරුන් යාවත් කාලීන වීම කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ඒ ගුරු බවතුන් තමන් ඉගෙන ගන්න කාලේ ඉගෙනගත්ත දැනුමෙන් තමයි අදටත් අධ්‍යාපනය දරුවන් වෙත ලබා දෙන්නේ. ඒකට අර යාවත් කාලීන වීම නොවීම තුළ දරුවන්ට නිසි අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ගැටලු හඳුනා ගනිමින් සිසු සෙවන පදනමේ අපේ කෝසල මැතිතුමන් විසින් ඒ ගැටලු හඳුනාගෙන වැලියුවේ මේ දරුවන් වෙනුවෙන් ඉතාමත් අනුකම්පාවෙන් දරුවන්ට යමක් කරන්නට ඕනේ කියන බොහෝ උතුම් හැඟීමෙන් යුතුව මේ කරන්නා වූ වැඩසටහන ඉතාමත්ම වටිනවා. මේ වැඩසටහන කරන්නේ අපි බලාපොරොත්තු වන ඊට පෙරත් බොහෝ වැඩසටහන් කරා දරුවන් වෙනුවෙන් විවිධ සම්මානන කරා. ඉතින් අපි බොහොම අගය කරනවා වැලියුවේ කොට්ටාසේ වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වැලියුවේ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සිංහල දරුවන් වෙනුවෙන් ඔබතුමන්ට කළ හැකි බොහෝ උපකාර තියෙනවා. ඒ උපකාරයන් මේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරියා හැටියට මම ඉල්ලා සිටිනවා. බොහොමත් ස්තුතියි. බොහොම පිං ඔබතුමාගේ මේ වැඩසටහන. මම ඇතවැන්න විද්‍යාලයේ විභාගපති HPP හක්මනගේ. ඇත්තටම අද දවසේ මේ වැඩසටහන ඉතාමත් වටිනවා අපේ සිසු දරුවන් වෙනුවෙන්. මගේ පාසලේ දරුවෝ 35කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. මම හිතන විදිහට වසර 13කට මගේ සේවා කාලයේ වසර 13ක් මේ වසර 13 පුරාවටම මේ මම හිතන්නේ පළවෙනි නර්තන වැඩමුළුව තමයි මේ පැවැත්වුනේ මේ උතුරු පළාත තුල. ඇත්තටම මේකට අනුග්‍රහය දක්වපු අපේ සිසු සේවන සංවිධානයේ කෝසල පත්නිගේ මැතිතුන්ට ඇත්තටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ කාලය ධනය ශ්‍රම වැය කරලා උතුරු පළාතේ අහිංසක දරුවෝ වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව ඉතින් තව තවත් මේ විදිහට උතුරු පළාතේ දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පාසල් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අපි දැන් ලංකාවේ සිංහල නර්තන සම්ප්‍රදායන් කීයක් තියෙනවද? සිංහල නර්තන සම්ප්‍රදායන් කීයද? 3යි. ලංකාවේ නර්තන සම්ප්‍රදායන් කීයද? 4යි. සිංහල සම්ප්‍රදායන් තුනට අමතරව අනිත් සම්ප්‍රදාය මොකක්ද? මම හැරිපස්සේ විද්‍යාලයේ විද්‍යාර්ථිනිය. ඇත්තටම මේ සිසු සේවන සංවිධානයේ මගින් කෝසල මහත්මයාට සියලු දෙනා එකතු වෙලා මේ සෞන්දර්ය ගුරුවරුන්ට දරුවන් වෙනුවෙන් කරන මේ වැඩසටහන ඇත්තටම සාර්ථකත්වයක් අපි දකිනවා. ඉතින් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් මේ දරුවෝ තව ඉන්නවා සෞන්දර්ය සංගීත නැතිනම් ගුරු සම්බන්ධ කරගෙන මේ වගේ වැඩසටහනක් වැලියුවේ කරන්න හැකියාව තියෙනවා නම් ඇත්තටම මේක ඉතාමත් වටිනවා. මොකද අප වැලියුවේ ප්‍රදේශයේ උතුරු පළාතේ ඉන්න සිංහල දරුවන් හා ගුරුවරු වෙනුවෙන් මේ වගේ වැඩසටහන් ඇත්තටම අඩුයි කියන්නේ ඇත්තටම කෙරෙලා නැහැ මම දන්න තරමින්. ඒ නිසා මේ ඉදිරියට අපේ ගුරුවරු දරුවෝ සම්බන්ධ කරගෙන වැලියුවේ සිංහල දරුවන් වෙනුවෙන් සිසු සේවන සංවිධානය මගින් පවත්වන මේ සෞන්දර්ය ගුරුවරුන් හා දරුවන් වෙනුවෙන් කරන මේ වැඩසටහන ඉතාමත් සාර්ථක අන්දමින් අද ආරම්භ කරා. සෑහෙන කාලයකට පස්සේ මේ වගේ වැඩසටහනක් වැලියුවේ ප්‍රදේශයට සංවිධානය කරපු ඇත්තට මේ ආශා ගුරුතුමිය ඇතුළු කෝසල් මහත්තයාත් ඒ සියලුම නිලධාරීන්ට නර්තන විෂය භාරයේ කුලතිලක මහත්තයාට සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. නැවත
මේ වැඩසටහන අදින් නවත්තන්න නැතුව දිගටම පවත්වාගෙන යන්න මේ වැලියුවේ දරුවන් මෙතනින් එහාට යන්න මේ වැඩසටහන ඉතාමත් උපකාරයක් කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න සංවිධානයේට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.